පින්වතුනි, අද මම ඔබෙන් ඊටමත් වැදගත් ප්‍රශ්නයක් අහනවා. සංසාර ගමන කෙලවර කරන්නට නම් පළමු ස්වභාවයෙන් වාසය කිරීම බහුලව සිදු කළ යුතුයි කියලා ඔබ කවදා හරි අහලා තියෙනවාද? ඒ වගේම නව අනුපුබ්බ විහාරා කියන්නේ මොනවද කියලා ඔබ දන්නවාද? අපි මොහොතක් අපෙන් අහලා බලමු. අපි තවදුරටත් මේ සංසාර ගමනේ ගමන් කළ යුතුද? කුමක් සඳහාද අපි මේ සසරේ දිගින් දිගටම යන්නේ? නිශ්චිත අරමුණක්, නිශ්චිත ඉලක්කයක් නැතුව මේ සංසාර ගමනේ අපි තවදුරටත් ගමන් කළ යුතු නැහැ. සසරේ ගියා කියලා අපිට ලැබෙන අමුතු දෙයක් නැහැ පින්වත්නි. දුක, පීඩාව, හිංසාව ඇරෙන්නට සසර ගමනෙන් අපිට වෙන මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? නමුත් මොකද්දෝ හේතුවකට අද සසර ගමන කෙලවර කරන්නට උතුම් අවස්ථාවක්, වාසනාවක් ලැබිලා තියෙද්දි අපේ අය ඒකට හිත යොමු කරන්නේ නැහැ. සසර කෙලවර කරන්න කළ යුතු දේ කරන්නේ නැතුව තව තවත් සසර ඇතුලේම අතරමං වෙනවා. අපි හැම වෙලේම උත්සාහ කරන්නේ ඔබේ මේ සසර ගමන නතර කරන්න මඟ පෙන්වන්නයි. අන්න ඒ වෙනුවෙන් බුදුදහමේ එන නව අනුපුබ්බ විහාරා නැත්නම් සත්වයෙකුගේ පළමු ස්වභාවය තුල වාසය කිරීම කියන්නේ මොකක්ද කියලා අද අපි පැහැදිලි කර ගනිමු. ඒ ගැන ධර්මයේ මෙන්න මෙහෙම පාළි වාක්‍යයක සඳහන් වෙනවා. නව අනුපුබ්බ විහාරාති පුබ්බං පුබ්බං අනුපුබ්බං අනුපුබ්බං විහෙරිතබ්බෝ සමාපජ්ජිතබ්බෝ විහාරා අනුපුබ්බ විහාරා. යම් කෙනෙක් තමන්ගේ පළමු ස්වභාවය ඇතුලේ වාසය කරනවා නම් අන්න ඔහුට මේ සසර ගමන කෙලවර කරන්නට පුළුවන්කම ලැබෙනවා. හැබැයි අද සමාජයේ ජීවත් වන බහුතරයක් දෙනා තමන්ගේ මේ පළමු ස්වභාවය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. කෙලෙස් ධර්මයන්ගෙන් අපිරිසිදු වෙලා සසරේ යන සත්‍යයට තමන්ගේ මූලික ස්වභාවය හිතා ගන්නවත් බැහැ. නමුත් ඇතිවෙන සිටිවිල්ලට ප්‍රතිචාර නොදක්වා කෙනෙක් ප්‍රායෝගිකව භාවනාව පුරුදු කරනවා නම් අන්න ඔහුට තමන්ගේ පළමු ස්වභාවය වටහා ගන්න පුළුවන්. දහම සොයන අය විදිහට අපි මේ නව අනුපුබ්බ විහාර ගැන සරල වැටහීමක් හරි ඇති කරගත යුතුමයි. අපි බලමු මොකක්ද මේ නව අනුපුබ්බ විහාර කියන වචනේ තේරුම කියලා. මෙතන පුබ්බ කියන වචනයෙන් අදහස් කරන්නේ මූලික, එහෙම නැත්නම් පළමු කියන අදහසයි. ඒ කියන්නේ සත්වයාගේ මූලිකම ස්වභාවයයි. භාවනා කරද්දී සිටිවිල්ලක් ඇති වෙලා එතනම නැති වෙලා යනවා. අන්න ඒ මොහොතේ සත්වයා ඉන්නේ තමන්ගේ මූලික හේවත් පළමු ස්වභාවයේ. හැබැයි ඇතිවෙන සිටිවිල්ල අපි අල්ලා ගන්න ගියොත් අපි ඒ පළමු ස්වභාවය ඉක්මවා යනවා. සිටිවිලි පස්සේ දුවන්නේ නැතුව ඇතිවෙන සෑම සිටිවිල්ලක්ම එතනම ඇති වෙලා නැති වෙන්න හැරලා තමන්ගේ ඒ මූලික ස්වභාවයෙන්ම දිගටම වාසය කරනවා නම් අන්න ඒකට තමයි අනුපුබ්බ විහාරා කියලා කියන්නේ. කෙටියෙන්ම කීවොත් භාවනානුයෝගීව සිත පවත්වා ගැනීමයි. ධර්මය තුල මේ පළමු ස්වභාවයෙන් වාසය කිරීම අනුපිළිවෙලින්
ස්ථාන 9කට බෙදලා පෙන්නලා දෙනවා. ඒකයි නව අනුපුබ්බ විහාරා කියන්නේ. ඉන් පළමුවැන්න ගැන ධර්මයේ මෙහෙම කියනවා. නව අනුපුබ්බ විහාරා ඉදාවුසෝ බික්කු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පඨමං උපසම්පජ්ජ විහෙරති. මෙහි පළමුවැන්න විදියට පෙන්වා දෙන්නේ ප්‍රථම ධානයයි. ඇතිවෙන සිටිවිලි වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට සිටිවිලි Taman කරා නොපෙමින එතනම නිරුද්ධ වෙන්න පටන් ගන්නා අවස්ථාව ප්‍රථම ධානයේ විදියට හඳුන්වනවා. මෙන්න මේ විදිහට පළමු ස්වභාවයේ වාසය කිරීම කොටස් 9කට බෙදා දක්වනවා. ඒ තමයි ප්‍රථම ධානය, ද්විතීය ධානය, තතිය ධානය, චතුර්ථ ධානය, ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණංචායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය සහ නවවැන්න නිරෝධය. එහෙම නැත්නම් සංඥා වේදිත නිරෝධය. පින්වත්නි, පළමු ස්වභාවය ඉන්නවා කියන්නේ භාවනා කරන එකට කියලා අපිට යම් දුරකට වැටහුණොත් මේක කොටස් 9කට බෙදලා තේරුම් ගන්න එක, විශේෂයෙන්ම නිරෝධය කියන අවස්ථාව වටහා ගන්න එක අපිට ඊ타ත්ම අපහසුයි. ඉන් පැහැදිලි වෙන්නේ මොකක්ද? ඉන් පැහැදිලි වෙන්නේ අපේ තියෙන දුර්වලතාවයයි, අපේ ප්‍රඥාවේ මදකමයි, දහම පිළිබඳ අපිට තවමත් තියෙන අවබෝධයේ අඩුකමයි. නමුත් මම ඔබට කියනවා, අපිට නොතේරෙන මේ ගැඹුරු කරුණු තේරුම් ගන්න, අවබෝධ කරගන්න තියෙන එකම ක්‍රමය භාවනාව බහුලව පුරුදු කිරීම විතරයි කියලා. බුදුදහමේ තියෙන්නේ ඊ타ත්ම ගැඹුරු දහම. ඒ ගැඹුරු දහම අපි අවබෝධ කරගත යුත්තේම අපේ සසර දුක නිමා කරගන්නටයි. දහම ගැන දන්නේ නැති, දහම අවබෝධ නොකරපු කෙනෙකුට කිසිසේත්ම සසර කෙලවර කරගන්නට බැහැ. හැබැයි ඕනෑම කෙනෙකුට උත්සාහ කළොත් මේ දහම නිවැරදිව තේරුම් අරගෙන සසර ගමන නතර කරන්න පුළුවන්කම තියෙනවා. ඔබ සැබවින්ම සසර කෙලවර කරන්නට බලාපොරොත්තු වෙනවා නම් දහම අවබෝධ වනතුරු වැඩි කාලයක් වීරියෙන් යුතුව භාවනාව පුරුදු කරන්න. එතකොට ඔබට මේ කියපු පළමු ස්වභාවයේ ගැඹුරු බෙදීම નિરાයාසයෙන්ම වැටහෙයි. ඒ වගේම සසරින් එතර වෙන්න නම් තමන්ගේ ඒ මූලික පළමු ස්වභාවය තුල බහුලව වාසය කළ යුතුයමයි කියන ඇත්ත ඔබට ප්‍රායෝගිකවම අවබෝධ වේවි. සැමට උතුම් සසර කෙලවර කර ගැනීම පිණිසම මේ දහම් කරුණු හේතු වාසනා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.